එව්වද? එව්වේ නෑ. කතා කරන්න බැයිද? ඇයි බැරි? අර පුතේ අතන මේ ගිරේ තියෙන අරගෙන අර පේකයට. දැන් පුළුවන් කතා කරන් බලන්න. හා මෑණියන්ට වඩා ඉහළින් යන්න පුළුවන් කෙනෙක් යකෙක් යක්ෂණේ මේ තුන් ලෝකේ නෑ. වාඩිව බලන්න දැන්. හා නම්බුකාර විදියට ආවන වාඩි වෙන්න ඕනේ. හැරෙන්න තටුව පැත්තට. හැරෙන්න. හා හැරෙන්න තටුව පැත්තට. හා දැන් සමුන් අඬන හේතුව මොකක්ද කියලා මට කියන්න බලන්න. දැන් කතා කරන්න පුළුවන්. මහසෝන් කාලිය අම්මගෙන් අනවරන් අරගෙන ආව තමුන් කවුද? ඈ? කවුද මේ? කවුද ඇඟට ඇවිත් තියන්නේ? අම්මට වඳින්න දාත් උස්සලා. හා අවසර දෙන්න. දැන් අඬන්නේ පිම්මදිද? ඈ? පිම්මදිද? දරුවට යහපතක් කරන්න මේ තමුන් කවුද කියලා කියමු බලන්න. මේ ශරීරේ ඉන්නේ කවුද මේ? ඇවිල්ලා ඉන්නේ. කවුද මේ? කතා කරමු බලන්න. කවුද මේ? ඈ? කවුද මේ? කවුද මේ? මාව මහන්සි කරන්න එපා, මාව කේන්ති ගස්සන්න එපා. දැන් කතා කරන්න පුළුවන් කියමු බලන්න මේ කවුද? දරුවට යහපතක් කරලා දෙන්න තමයි මේ කරන්නේ. කවුද මේ? දරුවගේ කවුද මේ? ඈ? දැන් දරුවට යහපතක් කරලා දෙන්න දාවේ. එහෙම කැමති නම් දැන් කතා කරන්න ඕනේ. කවුද මේ? කවුද මේ? කතා කරන හැටි මම දන්නවා. යහපතක් කරන්න කලින් කතා කරන්න එපා. මේ ගෙදර අය අහනවා කවුද ඉන්නේ කියලා. කියමු බලන්න. දරුවගේ අම්මද? ඈ? නැන්දම්ම. ඔයාගේ අම්මනේ. ඔයාගේ අම්මා කොහොමදනේ? නම කියමු බලන්න නැන්දම්මගේ. දඟලන්න බෑ. දඟලන්න බෑ. ගුණවතී කියන්නේ කවුද ඔයගොල්ලෝගේ? ආච්චි. නැගිටින්න. ගුණවතී නැගිටින්න. එන්න දැන් අඬන්න නැතුව. දැන් අඬලා වැළපිලා වැඩක් නෑ. නැගිටින්න. කතා කරන්න ඕගොල්ලන්ට අහන්න තියෙන දේවල් අහන්න. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා. කතා කරලා අහන්න ඔයාගේ පවුල. ඔයා අහන්න අයියා මොකටද ආවේ? මොකටද ආවේ? මොකටද ආවේ?
දරුවට යහපතක් කරන්න ආව නම් කොහොමද යහපත කරන්නේ? ඈ? දරුවට වරමක් දෙනවද? ඈ? ඈ? පියම් බලන්න ඉතින්. ඉඳගන්න. කො නැගිටින්. නැගිටින්. ඔන්න නැගිටින්. යහපතක් කරන්න ආවා නම් දැන් මට කියන්න බලන්න. දැන් තම මේ ශරීරයෙන් අයින් වෙන්න ඕනේ. කැමතිද ඒකට? ඈ? කැමතිද? කැමති. මේ දරුවට යහපතක් වෙන්න නම් තමුන් අයින් වෙන්න ඕනේ. ඒ දරුවගේ භූමිය කරපු දෙයක් තියෙනවද? තමුන්ට පේනවද? ඈ? ඈ? දැන් ශරීරයෙන් අයින් වෙන්න කැමතිද? අයින් වෙන්න කැමතිද? කැමති. යනවයි කියලා පොරොන්දු වෙනවද? ඔතන රතු රෙදි කැල්ලක් ඇති. කරපොත් පොඩි රතු පටියක් ඇති ඉරපු. ඉරපු රතු පටිය වෙනම ඇති. දරුවා ගේන්න කලින් තමුන් ශරීරයෙන් අයින් වෙන්නකො. යනවද? ශරීරයෙන් අයින් වෙනවද? අයින් වෙනවා. තමුන්ට මේ ගෙදරයිද කියන දෙයක් තියෙද? කියන දෙයක් තියෙද? එහෙනම් කියන්න බලන්න. කතා කරන්න. මොනවද කියන්න තියෙන්නේ? ඈ? මොනවද කියන්න තියෙන්නේ? ඈ? මොනවද කියන්න තියෙන්නේ? ඈ? මොනවද කියන්න තියෙන්නේ? කන්න කොන්න ඕනේ තහන්. කන්න කොන්න ඕනේද? මොනවද ඕනේ? මොනවද ඕනේ? ඈ? කතා කරන්න මොනවද ඕනේ? ඈ? මොනවද ඕනේ? මොනවද ඕනේ? ඈ? ඈ? මම ගෙට උඩ. ගෙට උඩින් කියන උඩට ඉගේ. ඔව්. මුතු මෙදුරක් කදපන්. හදන්න. මොනවද ඕනේ? හදන්න. මේ පැත්තාරෙන්. හදන්න ඉතින් හදන්න. ඉච්චරද ඕනේ? අනුරාධපුරයට ගිහින් බාර කරන්න කැමතිද? අනුරාධපුරයට ගිහිල්ලා බාර කරන්න කැමතිද අහනවා. කැමතිද? එන මොකක් කොහොමද කැමති? ඈ? අබන්දි මැද පුදාගෙන ඉන්න තමයි අනුරාධපුරයට ගිහින් බාර කරන්න හදන්නේ. කැමතිද ඒකට? කැමති නෑ. එනම කොහොමද කැමති? එතකොට එහෙනම් මොනවද ඕනේ? බුදුමැදුර හදලා එතනට වෙලා ඉන්නද ඕනේ? ඈ? එහෙම ඉන්න දෙන්න බෑ වතු වල. තමුන්ට එහෙම ඕන ඒවා කරන්න බැහැනේ. මේ දරුවෝ ජීවත් වෙන්න ඕනේ. වරමකට එනවද? නැහැනේ? ඈ? මොකද්ද? නැගිටලා කතා කරමු එහෙනම්. නැගිටින්න දැන්. නැගිටින්න. දැන් තමුන්ට ඕන ඒවා කරන්න බෑ. මේ දරුවන්ගේ භූමියේ බුදුමැදුරක් හදලා මල් පහ පූජා කරලා තමුන්ට පින් දෙනම. තේරෙනවද? ඈ?
කතා කරමු බලන්න. මා සෝංකාලි මෑණියෝ ළඟට වෙලා ඉන්නවද? ඈ? ඉන්නේ. එහෙනම් මොකද කරන්නේ? ශ්‍රී මහා බෝධින් වහන්සේ ළඟට යනවද? නැදලා පුදලා ඉන්න? කැමතිද? හා? මොකද්ද එහෙනම් කැමති එතකොට? බුදුමැදර ළඟට වෙලා ඉන්නේ? එහෙම කරන්න බැහැ නෙමෙයි. නාඹු පිටින් ඉතින් ඒ වගේ තැනකට ගිහිල්ලා පිනක් දහමක් කරගෙන මනුස්සාත්මයකට එන්න එහෙම පුළුවන් නෙවෙයි. අකමැතිද? ගෙදර යවන්න බැහැ මට. මේ මිනිස්සෙක් යවන්න බෑ. තමන් කැමති දේ තීරණය කරන්න. ඈ? යන්නේ. කොහෙද යන්නේ නැත්තේ? ඈ? ගෙදර යන්න ඕනද? එහෙනම් මේ සෝන්කාලේ අම්මා ළඟට වෙලා ඉන්නවද? ඈ? ඇඬුවා කියලා විසඳුන්නේ නැහැ. මේ දෙකෙන් එකයි විසඳුන්නේ. සෝංකාලි අම්මා ළඟට වෙලා ඉන්නවද? දැන් කීයටවත් ආයි තමුන්ට මේ සීමාවෙන් එහාට යන්න බෑ. කොහෙද ඉන්නේ? සෝනියන් අප්පච්චි ළඟ ඉන්න පුළුවන්. කාලි අම්මා ළඟ ඉන්න පුළුවන්. කාලි අම්මා ළඟ බෑ. හා. සෝනියන් අප්පච්චි ළඟ. ඈ? බෑ. මෙයාට බාර දෙන්න බෑ. දෙවියන් තාත්මෙන් තියෙන්නේ. නෝනෝගේ ගැට ගහලා අරගන්න. කොහෙට හරි ගෙනින් බාර කරන්න පුළුවන් උන බාර කරන්න. දැන් ශරීරයෙන් අයින් වෙන්න ඕනේ. තේරෙනවද? කියන්න දේවල් තව තියෙද? ඔයාලට අහන්න දේවල් තියෙනවද? ගැට ගහලා බඳුරකට ගන්න. ගැට ගහලා ගන්න බඳුරකට. අම්මගේ පැත්තට හැරියා. ආ අකුඩ කර පැත්තට දාන්න. පුතුණක් කියලා ශරීරයෙන් අයින් වෙන්න ඕනේ. තේරුණාද? ඕම් ඕම් Orang ammට යනවයි කියලා. පොරොන්දුය. 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 වහපන්න අලල බිම. වහපන්න අලල බිම. යනවයි කියලා පොරොන්දුය. යනවයි කියලා පොරොන්දුය. ඔන්න මම කරන්නේ. නැතිපා. නැතිපා. කලින් අම්මලකට. අර නැතිපා. යක්කු ඉන්නවනේ